හෙලෝ ගයිස් වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ගෙනත් තියෙන්නේ අපි ඉස්සරලා කලින් කතා කරපු වීඩියෝ එකේ ඉතිරි කෝඩින් පාර්ට් එක. අ, කලින් වීඩියෝ එකේදී sign up page එකේ අපි ඩිසයින් එක අ, හ- හදාගත්ත විදිය තමා කතා කරේ. ඒකෙදි ඊට පස්සේ අපි කතා කරා JavaScript එකයි HTML එකයි Tailwind CS එකයි අපි කතා කරේ. ඒකෙදි අපි කතා කරේ sign up page එක මාරු කරගන්න අපි JavaScript use කරපු විදිය, Tailwind CSS use කරලා කොහොමද ඩිසයින් එක හදාගත්තේ අපි ඒ ටික කතා කරේ. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලලා ඇවිල්ලා මේක බලන්න කියලා මම කියනවා. ඒක බලන්න නැතුව ඇවිල්ලා මේක බැලුවට තේරෙන්නේ නැහැ කියන්නේ මොනවද ඒවා ඔක්කොම සමහර විට හලට පාර යන වාහන සද්දත් ඇහෙනවා. ඉතින් මගේ වොයිස් එකේ සද්දෙත් එක්ක හරි අපි යම් කෝඩ් එක කතා කරන්න කෝඩ් එක ගැන. අ, හරි මම ගෙනත් තියෙන්නේ hot.js එක. ඒකෙදි අපි කරන්නේ අපි අර හදාගත්ත sign in sign up page එකේ UI එකේ අ, වැඩ කරන part එක ගෙනත් තියෙන්නේ input field මම ඔයාලට කිව්වා last name first name ඊමේල් පාස්වර්ඩ් ඒවා වැඩ කරන part එක තමයි මම මේ අද ගෙනත් තියෙන්නේ. අපි මුලින්ම කතා කරොත් HTML ඉන්පුට් ෆීල්ඩ් වල තියෙන දත්ත ටික මෙතනදී auth.js එකේදී function create account එකක් කරා function කරලා තියෙනවා. HTML ඉන්පුට් ෆීල්ඩ් වල තියෙන දත්ත ටික ඒ කියන්නේ ID ටික මෙතනට ගෙනල්ලා variable වලට ගබඩා කරලා තියෙනවා. අ, ගබඩා කරලා තියෙනවා. සහ මෙහිදී sign up first name, sign up last name, sign up email, sign up password, sign up confirm, account type seller, account type buyer, terms and conditions, sign up message වගේ දේ ඒ කියන්නේ ID ටික අපි ඇඩ් කරගෙන තියෙනවා. ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේ මෙතන මේ ගෙනියන මේ ඊළඟට යටින් ඔයාලට පේනවා ඇති sign up error message එකක් පෙන්නන්න. ඒ කියන්නේ හදලා තියෙනවා. මේ කියන්නේ මෙතන අපි අරගෙන ගිහිල්ලා තියෙන HTML input වල තියෙන ID එකයි මේ මෙතන අපි variable එකට දීලා තියෙන ID එකයි ගැලපෙන්නේ නැත්නම් මෙතනදී error message එකක් display වෙනවා අපිට. ඒ කියන්නේ ID එක සමාන නොවුනොත් error message එකක් display කරගන්න අපි මෙතන error message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු if F name, last name, email, password, confirm password එක වෙන්නේ මොකක්ද කියලා ඒ chat එකේ. මෙතනදී අපි use කර මෙතනදී අපි සියලුම user ගේ සියලුම තොරතුරු නිවැරදිව ඇතුළත් කර ඇද්දැයි බැලීම සඳහා මේ කෝඩින් පාර්ට් එක අපි use කරලා තියෙන්නේ. මෙතනදී වෙන්නේ මේ if last name first name last name email password confirm password මෙතනදී sign up error message .inner html වලින් අපි error message එකක් පෙන්වන්න කරලා තියෙනවා. ඒ කියන්නේ මොනවත් පුරවල නැතුව තියෙනවා නම් please fill in all fields කියන්නේ සම්පූර්ණ දත්ත පුරවන්න කියලා මෙතනදී පෙන්වනවා. ඊට පස්සේ else if password length 8 characters ඒ කියන්නේ 8ට වැඩිය password length එක 8ට වැඩිය තියෙන්න ඕන කියලා පෙන්නනවා. ඒ කියන්නේ 8ට අඩු වුණොත් මෙතන sign up error message එකක් පෙන්නනවා password must be at least 8 characters. ඒ කියන්නේ characters 8කට වඩා ඇතුළත් කරන්න කියලා මෙතනදි පෙන්නන්නේ. ඊට පස්සේ else if password confirm pass මෙතනදි sign up error message එකක් එනවා. ඒ කියන්නේ password do not match. ඒ කියන්නේ අපි කතා කරොත් password ඒ කියන්නේ අපි මුලින් දීපු password එකට confirm password එක සමාන නැත්නම් password do not match කියලා මෙතනදි error message එකක් display කරලා තියෙනවා. ඊට පස්සේ else if එක හරහා account type seller.checkout and account type buyer.checkout. ඒ කියන්නේ account එක sign up වෙද්දී skill seller කෙනෙක්ද skill buyer කෙනෙක්ද කියලා තෝරගන්න තියෙනවා. එතකොට
මේ ආය දෙක තෝරලා නැත්නම් මෙතනදී අපි sign up error message එකක් එවනවා please select an account type කියලා. ඊට පස්සේ else if terms and condition dot check it ගත්තොත් එහෙම ඒකෙදිත් sign up error message එකක් එවලා තියෙනවා you are must agree to the terms and condition කියලා. ඒ කියන්නේ terms and condition privacy ගත්තොත් කොන්දේසි වලට එකඟ අ, වෙලා නැහැ කියලා තමයි මෙතනදී පෙන්නන්නේ. කොන්දේසි වලට එකඟ වෙන්න කියලා error message එකක් පෙන්නනවා. අ, error message එකක් පෙන්නනවා. ඊට පස්සේ මේ සියල්ල ඔක්කොම පුරවලා ඉවර වෙලා මොනවා හරි අතපසු වීමක් තියෙනවා නම් මෙතනින් sign up error message එක හරහා ඒ තියෙන දෝෂය නැත්තම් error එක පෙන්නනවා. ඊට පස්සේ අපි යටටම ගියොත් වාපෝම් එක තියෙනවා වාපෝම් new form data මේක අපි ගත්තොත් Ajax හරහා data එවීමක් තමයි මේ new form data වලින් වෙන්නේ. form data අපි ගත්තොත් දත්ත පැකේජ් එකක්. දත්ත මල්ලක්. new form data කියන්නේ දත්ත මල්ලක් වගේ දෙයක්. ඒ දත්ත මල්ල ඇතුලේ f.append fname f.append last name f.append email f.append password f.append password confirm f.append account type f.append terms and condition ඒ සියල්ලටම අදාළ දත්ත මෙතනදී ඒ කියන්නේ අපි දත්ත බෑග් එකක් දැන් දත්ත පැකේජ් එකක් විදිහට මෙතනදී පැක් කරනවා. ඒ පැක් කරලා ඉවරලා var සමානයි new XML HTTP රික්වෙස්ට් එකක් කරා යවනවා මේ දත්ත ටික. ඒ කියන්නේ පිටුව රීලෝඩ් කරත් නැතත් සේව් එකට දත්ත යවන්න මේ HTML රික්වෙස්ට් XML HTTP රික්වෙස්ට් කියන එක අපි පාවිච්චි කරනවා. සහ r.onready stage function එකෙන් function එකෙන් වෙන්නේ සර්වර් එක අපේ රික්වෙස්ට් එකට පිළිතුරක් එවා තිබේද යන්න පරීක්ෂා කරනවා already state change එක ෆන්ක්ෂන් කරලා ඒකෙදි ගත්තොත් if.r ready state for මෙතනින් එවන රික්වෙස්ට් එක මෙතනින් පාස් වුන් නැත්තම් අපි ආය sign up error message එකක් දාලා තිනවා රික්වෙස්ට් එක පාස් වුන් නැහැ. කියන්නේ form data වල ඒ කියන්නේ දත්ත එවපු දත්ත රික්වෙස්ට් එක ඇවිල්ලා නැහැ කියලා මෙතනින් පාස් වුන් නැත්තම් රික්වෙස්ට් එක මෙතනින් error message එකක් පෙන්වන්න හදලා තිනවා. යම් විදියකින් මෙතනින් දත්ත ටික පාස් වුණොත් රික්වෙස්ට් එක පාස් වුණොත් if r.status 200 කියන තැනට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇවිල්ලා if.r response text success කියන තැනට success කියන එක පෙන්නුවොත් ඒ කියන්නේ සාර්ථකව success කියන කොළ පැහැයෙන් පණිවිඩය පෙන්නලා ඒ කියන්නේ errors එනකොට අපි හදලා තිබ්බේ අතන red color එකෙන් පෙන්නන්න ඒ red color එක නැති වෙලා ටෙක්ස්ට් එක සක්සස් කියන ටෙක්ස්ට් එක ග්‍රීන් එකෙන් මෙතන පෙන්නලා තියෙනවා අපි පෙන්නලා තියෙනවා. ඊට පස්සේ හරියට account එකක් හැදුනා නම් සක්සස් කියන වචනේ සාර්ථකව කොළ පැහැයෙන් පෙන්නලා තප්පර දෙකක් ඇතුළත පිටුව රීලෝඩ් කරන තමයි මෙතනදී හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා set time out windows.location reload 2000 කියලා දාලා තිනවා. ඒ කියන්නේ තප්පර දෙකක් ඇතුළත මේවා වෙන්න කියලා දාලා තියෙන්නේ. හරියට account එකක් හැදිච්ච කෙනෙකුට account created successful please sign in කියලා පෙන්නයි. ඒ කියන්නේ මේ පිටුව කොහොම හරි තප්පර දෙකක් ඇතුළත රීලෝඩ් වෙලා sign in page එකට යන්නේ. ඒ කියන්නේ sign in වෙන්න sign up page එකෙන් රීලෝඩ් වෙලා sign in page එකට යනවා. සහ මෙතනින් ඒ කියන්නේ මේ account එක ඒ කියන්නේ mails එකෙන් sign up error message එක පෙන්නලා තියෙන්නේ. මේ ගන්න response text එක ඒ කියන්නේ success කියන වචනේ අපි කියමු සාර්ථකව සර්වර් එකට එකෙන් අසාර්ථක sorry වැරදුනා එතන.
අසාර්ථක නම් සේවකයන් මෙතනදී කියන්නේ අපි යවපු රික්වෙස්ට් එකට කියන්නේ නැත්තම් සේවකයන් අසාර්ථක නම් යවපු රික්වෙස්ට් එක අසාර්ථක නම් මේ කියන්නේ ඒ යවපු එක අසාර්ථක නම් සේවකයන් අපිට එවනවා එරර් මැසේජ් එකක්. රික්වෙස්ට් ෆේල් කියලා එරර් මැසේජ් එකක් ඩිස්ප්ලේ කරනවා. එහෙම කේස් එකක් නැත්තම් අපි යවපු රික්වෙස්ට් එක අපි කිව්වොත් අ කිසිම එරර් එකක් නැතුව ඩේටා ටික පාස් වෙලා මේවා ඒ කියන්නේ පාස් වෙනවා නම් account created successful please sign in කියලා තප්පර දෙකක් ඇතුළත sign in page එකට රීලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතනදී r.open post method එකක් හරහා create account process.php එකට අපි දත්ත ටික ඒ කියන්නේ අපි කිව්වොත් අ වැරදි නැත්තම් මෙතන යවපු දත් එකක්වත් වැරදි නැත්තම් create account process.php එකට අපි යවනවා. ඒ කියන්නේ යවලා තියෙන එකත් වැරදි නැත්තම් මේ process.php එකට යවන්න කියලා තියෙන. ඒ කියන්නේ වැරදි නැත්තම් true සියලුම තොරතුරු සත්‍ය නම් create account process.php එකට යවනවා. යැවීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. හරි අපි ඊළඟට කතා කරමු connection.php. මෙතනදී connection.php එක බැලුවොත් අපිට ඔයාලට පේනවා මේ කොටසෙන් අපි කරලා තියෙන PHP හරහා class database කියලා දාලා ඒ කොටසෙන් අපි කරලා තියෙන්නේ database එකට call එකක් දීලා සම්බන්ධතාවය හදාගෙන තියෙනවා මෙතනින් අපි. ඊට පස්සේ බැලුවොත් public static connection, public static function, get connection, ඊට පස්සේ if is set self connection new MySQL localhost root password එක දාන්න තියෙනවා database එකේ. ඊට පස්සේ skill shop db තියෙනවා. port එක තියෙනවා 33.6. if self connection connect error b connection fail self connection connect error return self connection. මෙතන මේකෙන් අපි අදහස් කරන්නේ ඔයාලා ඩබල් OP කරලා තියෙනවා නම් මෙතන public static ඒ කියන්නේ තත්ත බටයක් දිගේ යවන්න වගේ කියන්නේ ස්ටැටික් බටයක් කරා දත්ත එවනවා වගේ දෙයක් තමයි මෙතන කියන්නේ මේ public static කියන එකෙන්. static connection මුළු ප්‍රොජෙක්ට් එකටම එකම කනෙක්ෂන් එකක් භාවිත කරනවා සහ හැම වෙලේම අලුත් කනෙක්ෂන් හදන්න නැති නිසා වෙබ් එකේ වේගය අපට පවත්වාගෙන යන්න පුළුවන්. කියන්නේ එකම කනෙක්ෂන් එකෙන් මුළු ප්‍රොජෙක්ට් එකම කනෙක්ට් කරලා තියෙන්නේ. ඒක නිසා වෙබ් අඩවියේ වේගය ඊට පාලනය කරගෙන යන්න පුළුවන්. වේග අඩුවීමක් වෙන්නේ නැහැ. වේගය වැඩි වෙනවා. ඊට පස්සේ ගත්තොත් MySQL localhost user name එක root ඊට පස්සේ password එක සහ database name එක port එක මෙහි තුලත් කරලා තියෙනවා. සහ දත්ත ඇතුළත් කිරීම යාවත්කාලීන කිරීම සහ මැකීම public static function IUD $query $type $params කියන එක හරහා අපි කරලා තියෙන්නේ. අපි ගත්තොත් IUD යනු insert update delete කියන ටික තමයි database එකේ දත්ත වෙනස් කරන අවස්ථාවලදී තමයි මේක භාවිත කරන්නේ. insert update delete වගේ දේවල් කරගන්න තමයි IUD එකක් පාවිච්චි කරන්නේ. එක ගත්තොත් public static function IUD $query $type $params ඊට පස්සේ $const සමානයි self
get connection, statement, $con, uh, prepare, query, statement, bind param, $type, $params, $result, $stemmed, execute, statement, close, return, $result. paper paper කියන එක අපි ගත්තොත් statement සමානයි $con paper කියන එක ගත්තොත් මෙතනදි කරලා තින්නේ SQL injection ප්‍රහාර වලින් ආරක්ෂා වීමට query එක කලින්ම හදලා තියෙනවා මෙතන statement $con paper කියන එකෙන් කරලා තියෙන්නේ මේ වැඩේ ඊට පස්සේ අපි bind පැරම් ගත්තොත් එහෙම බයින් පැරම් වලින් යූසර් වෙන දත්ත කලින් SQL එකකට දාන්න නැතුව ඒවා ඩේටා විදිහට විතරක් හඳුනා ගන්න සලස්සනවා. කියන්නේ මේක යූසර්ගේ ඩේටා වල ආරක්ෂාවට ඉතා හොඳ වැඩක්. ඒ කියන්නේ මේ ෆිටින් කෙනෙක් ආවට ඒ කියන්නේ යූසර්ගේ අපි කියමු පාස්වර්ඩ් ඩීටේල්ස් ඔක්කොම ඒ කියන්නේ මෙතනදී යූසර්ට බයින් පැරම්මයක් කරා යූසර්ගේ පාස්වර්ඩ් එක ගන්න බැරි වෙන්න ඒ කියන්නේ පාස්වර්ඩ් එක අපි කියමුකෝ පාස්වර්ඩ් එක යූසර් ගහලා තියෙන ඉලක්කම් වලින් කියලා. ඒ වුණාට ඩේටාබේස් එකේ පෙන්වන්නේ ඉලක්කම් වලින් නෙවෙයි. මම ඔයාලට ඒක ඉස්සරහදී පෙන්වන්නම්. ආයෙ ගත්තොත් පැරම්ස් එතන තියෙනවා පැරම්ස් වලින් කියන්නේ අපිට ඕනෑම දත්ත ප්‍රමාණයක් මේට එවිය හැකි බව ඒ කියන්නේ ඇරේ එකක් ලෙස ඕනම දත්තයක් අපිට එවන්න පුළුවන්. සහ යට තියෙනවා සර්ච් ෆන්ක්ෂන් එක. සර්ච් ෆන්ක්ෂන් එක කතා කරොත් public static function search $query $type $params ඩේටාබේස් එකේ තියෙන දත්ත කියවා බැලීම. උදාහරණයක් ගත්තොත් ලොගින් වෙද්දී ඊමේල් එක තියෙනවද බලන්න වගේ දේවල් වලට මේ සර්ච් එක ඩේටාබේස් සර්ච් එක භාවිත කරනවා. මේකෙදී අපි ගත්තොත් get result ඔයාලට බලන්න පුළුවන් මෙතන get result තියෙනවා. මේ ටික මම කතා කරන්නේ මේ ටික උඩ තිබ්බ ටිකම තියෙන get connection paper bind params execute get result එක ගත්තොත් database එකේ හොයාගත්ත දත්ත ටික කොටින්ම කිව්වොත් rows විදිහට අපිට ලබා දෙනවා කියන එක තමයි මෙතනදී කියන්නේ get result එකෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් යූසර් කෙනෙකුගේ විස්තර මේ හරහා ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. rows විදිහට තමයි එතනදී දත්ත දෙන්නේ. ඊට පස්සේ අපිට මේකෙදි කතා කරොත් database එකේ ප්‍රධාන වාසි 3ක් තියෙනවා. එකක් තමා paper statement නිසා හැකර්වරුන්ට SQL injection කරන්න බැහැ. සහ single eton ක්‍රමය නිසා database එකට යන සම්බන්ධතා ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වෙනවා. වේගය අඩු වෙන්නේ නැහැ. වේගය වැඩි වෙනවා. සහ මේකේ තියෙනවා පහසුව. ඒ කියන්නේ එකම කෝඩ් එක නැවත නැවත ලියන්න ඕනේ නැහැ. උදාහරණයක් ගත්තොත් database search වගේ ඒවා පාවිච්චි කරලා ලේසියෙන් කරන්න පුළුවන් මේක ඇතුලේ තියෙන වැඩ. ඊට පස්සේ අපි කතා කරොත් ඊළඟට මේ ක්ලාස් එක පාවිච්චි කරලා අපි කියන්නේ මේ database එක පාවිච්චි කරලා resistant processor එකේදී දත්ත සේව් කරන්නේ කොහොමද කියලා බලමු. හරි මේ තියෙන්නේ මගේ create account process.php එක. PHP එකෙන් කරන්නේ අපි කිව්වොත් රෙජිස්ටර් වීමේ ක්‍රියාවලිය මේක බෑග්ඉන් process එක කිව්වොත් හරි. මේකෙන් කරන්නේ JavaScript එකෙන් එවන දත්ත පරීක්ෂා කරලා database එකේ තැන්පත් කිරීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. අපි මේක පියවරෙන් පියවර බලමු. මෙතනදී අපි කරලා තියෙන්නේ අර od.js එකෙන් එවලා තියෙන $fname $last name $email $password confirm account type themes and condition ඔක්කොම data ටික අපි අතන od.js වලින් අපි යවුවේ post method එකක් විදිහට
ඔයාලට පේනවා ඇති පෝස්ට් මෙතඩ් එකක් විදිහට අපි යව්වේ. මෙතනදී පෝස්ට් මෙතඩ් එකක් විදිහට අපි ඒ ඔක්කොම මේවා කරලා තියෙන්නේ ඩේටා ටික. කියන්නේ $fname සමානයි $post කර්ලි බ්‍රැකට් ඇතුලේ fname $last name $post last name $email $post email $password $post password $password confirm $post $passes confirm $account type $passes post account type $themes and condition $post themes and condition post method එක කරා තමයි මෙතනදී අපි යූස් කරලා තියෙන data යවන්න. ඊට පස්සේ අපි මෙතන බැලුවොත් if එකෙන් කියන්නේ empty $fname echo එකක් ඇතුලේ දාලා තිනවා first name is required. ඒ කියන්නේ first name එක අපි කියමුකෝ sign up field එක ගත්තොත් එහෙම ඒකේ first name field එකේ ඔයා first name එක ඇතුළත් නොකර අනිත් ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා කියලා හිතමුකෝ. එතකොට ඔයාට මෙන්න මේ error message එක එනවා. echo කරනවා මේ message එක first name is required. ඊට පස්සේ ඒ වගේම තමයි last name ගත්තොත් last name is required. පස්සේ email ගත්තොත් email උත් එහෙමයි enter the email is required. ඊට පස්සේ මෙතනදී else if string length එක යූස් කරලා $email ඒ කියන්නේ characters 150කට වඩා අඩුද වඩා අඩු වෙන්න ඕන. කියන්නේ අඩුයි. 150ට වඩා අඩු වෙන්න ඕනේ 150ට වඩා වැඩි වෙන්න බෑ. ඊට පස්සේ echo එකකින් දාලා තියෙනවා මෙතන. කියන්නේ වැඩියෙන් ගැහුවොත් email should be less than 150 characters කියලා මෙතන echo එක ඇතුලේ වලට ගහනකොට title එක පෙන්නයි. else if එකක් ආයෙ යූස් කරලා අපි filter var filter var හොයාගන්නත් බෑ තියෙන දැන්. filter var භාවිත කරලා email ලිපිනය හරිද නැත්නම් නිවැරදිද කියලා නිවැරදි ආකෘතියට තිබේදයි කියලා බලන්න තමයි අපි filter var කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. email filter validate email ඊට පස්සේ echo කරනවා. ඒ කියන්නේ invalid email format කියන්නේ ඒක ඒ කියන්නේ email එකක් නෙවෙයි. ඒ කියන්නේ වැරදි email එකක් සටහන් කරලා තියෙන email එක නොවන. එහෙම වුණොත් ඔයාලට මේ message එක තමයි පෙන්නන්නේ invalid email format කියලා. ඊට පස්සේ ගත්තොත් else if empty password echo කරනවා password is required. ඔයාලා password එක ගෙවි නැත්නම් ඒක පෙන්නනවා. ඒක display වෙනවා. ඊට පස්සේ else if password confirm ඒ කියන්නේ password එක confirm password එකයි match වෙනවද කියලා මෙතනදී බලනවා. එහෙම match වෙන්නේ නැත්නම් echo කරනවා password do not match කියලා. else if string length එකෙන් ආයෙ password මෙතනදී ආයෙ password එක characters 8කට වඩා අඩුද කියලා check කරනවා. characters 8කට වඩා අඩු වෙන්න බෑ. සහ ඊළඟට ආයෙ check කරනවා string length $password 20 characters. කියන්නේ characters 20කට වඩා අඩු වෙන්න ඕන. characters 8කට වඩා වැඩි වෙන්න ඕන. characters 20කට වඩා වැඩි වෙන්න ඕන. එහෙම 8කට වඩා අඩුවෙන් ගැහුවොත් ඒ කියන්නේ 20කට වඩා වැඩියෙන් ගැහුවොත් මෙතනදී display එකේ echo කරනවා password must be between 8 and 20 characters. 8ට වඩා හෝ 20ට අඩුවෙන් characters password එකට use කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ else if අපි කිව්වොත් මෙතනදී පොඩ්ඩක් ඉන්න password එකේ මුරපස දෙක සමාන සහ ද්විගු ප්‍රමාණවත්යි බලනවා කිව්වොත් හරි. කොටින්ම කිව්වොත්
මුරපද දෙක සමාන වෙන්න ඕන පාස්වර්ඩ් කම්පරම් පාස්වර්ඩ්. ඊට පස්සේ අපි ගහපු පාස්වර්ඩ් එක 8 characters වලට වඩා අඩුද 20 characters වලට වඩා වැඩිද කියලා එතනදි චෙක් කරලා බලලා එහෙම වැඩි නම් මොකක් හරි පාස්වර්ඩ් එක මැච් වෙන්නේ නැත්නම් මෙන්න මෙතනදි මේක පෙන්නනවා. ඉක්වෝ වෙනවා ඩිස්ප්ලේ එකේ password must be between 8 and 20 characters කියලා. ඊට පස්සේ ගත්තොත් else if terms and condition මේ terms and condition ඒ කියන්නේ terms and condition කොන්දේසි වලට එකග වුනේ නැත්නම් ඒ කියන්නේ ටික් එක දාලා නැත්නම් ඔයාලට ඒ ඩිස්ප්ලේ කරනවා ඉකෝ එකේ you are must agree to the terms and condition කියලා agree වෙන්න කියලා ඊට පස්සේ else if account type එක ඔයා හරියට තෝරලා නැත්නම් ඒත් ඉකෝ වෙනවා account type is required කියලා ඊට පස්සේ මට ඔයාලට මෙතනින් කියන්න බැරුණා require dot dot db connection.php මේකෙදි කරලා තියෙන්නේ connection.php එක create account process.php එකට අපි connect කරලා තියෙන්නේ මේකේ dot දෙකෙන් මේ කියන්නේ create account process.php කියන එකේ ෆයිල් එකෙන් එළියට ඇවිල්ලා මේකේ කියනවා මේ ෆයිල් එක ඇතුලේ තියෙනවා db කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුලේ තියෙනවා connection.php. මේ dot දෙකෙන් කියන්නේ create account process.php ෆයිල් එකෙන් එළියට ඇවිල්ලා db කියන ෆෝල්ඩර් එකෙන් connection.php කියන ෆයිල් එක හොයාගන්න කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ හොයාගත්තට පස්සේ මෙතනදී password hash සමානයි password hash $password default මේක වැදගත් වෙන්න හේතුව තමයි පරිශීලකයා දෙන පාස්වර්ඩ් කෙලින්ම ඩේටාබේස් එකේ සේව් කරන්නේ නැහැ සහ එය පාස්වර්ඩ් හැෂ් හරහා කියවීමට නොහැකි සංකේත වැලක් බවට පත් කරනවා මේක යූසර්ගේ account එකේ ආරක්ෂාවට අත්‍යවශ්‍යම දෙයක් ඊළඟට කතා කරොත් අපි ඩේටාබේස් චෙකින් එක ඊළඟට අපි කතා කරොත් ඩේටාබේස් චෙකින් එක මෙතනදී තියෙනවා ඩේටාබේස් චෙකින් එකේදී කරන්නේ එතන $result database search select id from account type where name type එක අපි යාලා තිනවා s විදිහට params එක $account type if result and row $result pecha asok $account type id $row id else echo invalid account type exit ඒ කියන්නේ මෙතනදී අපි account type එක පරීක්ෂාවක් කරනවා. ඒ කියන්නේ user තෝරගන්නේ buyer හෝ seller වර්ගයට අදාළ ID එක database එකෙන් සොයා ගැනීමක් තමයි අපි මෙතනදී කරන්නේ. database එකේ තියෙන seller buyer කියන ID එකේ ID එක අපි කිව්වොත් ඒ කියන්නේ database එකේ seller buyer කියලා ID එකක් නැත්තම් මෙතනදී මෙයා තෝරලා තියෙන්නේ වැරදි ID එකක් නම් invalid account type කියලා මෙතනදී echo කරලා තියෙනවා display එකක් ඇතුලේ. මෙයා තෝරලා තියෙන්නේ හරි එක නම් මේ echo කියන එක පෙන්වන්නේ නැතුව මේ මෙතනදී account type එක තෝරගෙන ඒ ටික account type එක database එකෙන් හොයලා දෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් මෙතන තියෙනවා email එක check කරන database එකේ $check database search select id from user via email type එක විදිහට s params $email if $check and $check number 0 ඊට පස්සේ මේකෙත් එහෙමයි database එකේ තියෙන email එකක් දුන්නොත් display එකේ echo කරනවා email already exit කියලා exit කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේකෙන් කරන්නේ database එකට කලින් register වෙච්ච කෙනෙක් ඒ කියන්නේ එකම account එකෙන් register වෙලා ඉන්නව නම් දෙන්නෙකුට register වෙන්න බෑ.
සිලෙක්ට් query එක මගින් ඒක පරීක්ෂා කරලා ඊමේල් එකක් තියෙනවා නම් ඊමේල් already exit කියලා දෙනවා. ඊමේල් එකක් නැත්නම් අ, මේ error message එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. echo එක ඇතුලේ තියෙන. ඊට පස්සේ ගත්තොත් insert use එක insert user එකේදී අපි කරලා තියෙන්නේ database IUD insert into user name last name email password hash active account type ID values දාලා තියෙනවා අපි පහක්. ඊට පස්සේ type එක යවලා තියෙනවා SSSSI params $fname $last name $email $password hash $account type ID. මෙතනදී අපි ඒ කරලා තියෙන insert user කියන්නේ user ගේ first name එක last name එක email එක password hash එක active account type එක ඔක්කොම ඒ කියන්නේ database එකේ update වෙන්න තමයි අපි මෙතනදී query එක ලියලා තියෙන්නේ. user හරියට details එක දුන්නා නම් මෙතනදී database එකේ ගිහිල්ලා update වෙනවා ඔක්කොම. ඊට පස්සේ මෙතනදී if insert user $user ID database get connection insert ID insert role database IUD insert into user has account type user ID account type ID value comma 2 comma type එක II params එක $user ID $account type ID මෙතනදී user එක කතා කරොත් user කියන්නේ නම email සහ hash password එක ඇතුළත් කිරීම තමයි මෙතනදී මේ user එක ගහලා තියෙන්නේ. ඒ කියන්නේ database එකේ user insert into user name last name email password hash active account type ID කියන query එක ගහලා තියෙන්නේ ඒකට. ඊට පස්සේ කතා කරොත් insert ID එක user ID ඒ කියන්නේ user ID එක මේක ගත්තොත් insert ID එක හරහා අලුතින්ම හැදුණු user ගේ ID එක ලබා ගන්න පුළුවන් මේ හරහා insert ID එක හරහා if insert user ID database get connection insert ID එක හරහා ඒක තමයි වෙන්නේ අලුතින්ම හැදුණු user කෙනෙක්ගේ ID එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒකත් පෙන්නන්නම්. ඒ කියන්නේ database එකේ මේ අපි කියමුකෝ පළවෙනිට දෙන්නෙක් ලොක් වුණා කියලා. ඒ දෙන්නගේ දැන් account මකනවා. ඒ කියන්නේ database එකෙන් අයින් කරනවා. අයින් කරාට පස්සේ ආයෙ ඊළඟට sign in වෙන කෙනා sign up වෙන කෙනාගේ මේ database එකේ වැටෙන්නේ එකේ ඉඳන් නෙවෙයි. අර අතන 1 2 කියලා දෙන්නෙක් register වෙලානේ තියෙන්නේ ID වලින්. ඊට පස්සේ පෙන්නන්නේ 3. 3 4 5 කියලා තමයි database එකේ පෙන්නන්නේ. insert ID එක කියන්නේ මේ එන්නේ ඒකට. ඊට පස්සේ user has account type එක කියන්නේ අදාළ userට අදාළ account type එක මම අර කිව්වා වගේ buyer කෙනෙක්ද seller කෙනෙක්ද කියලා මෙතනින් සම්බන්ධ කරනවා. user ID user account type user ID user account type එතනින් බලා ගන්න පුළුවන්. seller ද buyer ද කියලා එතනදී මේවා කරනවා. ඊට පස්සේ insert role insert role success fail to assign account type ඒ කියන්නේ මෙතනදී ඔයා තෝරලා තියෙන account type එක වැරදුනොත් echo කරනවා display එකේ fail to assign account type එක fail කියලා. ආයි ඊට පස්සේ ගත්තොත් else echo field to create account failed sorry spelling mistake failed to create account ඒ කියන්නේ මෙතනදී ආයි echo කරනවා display එක ඇතුලේ account එකක් හදන්න බෑ fail වෙනවා කියලා. ඒ කියන්නේ account එකක් create කරන්න බෑ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඊට පස්සේ අපි බලමු MySQL වල database එක සහ ER diagram එක අපි බලමු.
ඊළඟ කොටසෙන් අ මේක ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ sign in sign up page එකේ අදාළ MySQL ER diagram එක database එකේ මෙතනදී tables දෙකයි තුනක් තියෙනවා පේනවා ඇති ඔයාලට user table එක තියෙනවා මෙහෙම user table එකේ මම දත්තත් පෙන්නන්නම් ඔයාලට user table එක ගත්තොත් user table එකේ දත්ත තියෙන්නේ ID int fname last name වාචා දාලා තියෙනවා ඒ දෙක email වාචා 150යි password hash වාචා 250යි created at timestamp update at timestamp මේ timestamp කියන්නේ create කරපු වෙලාව සහ අප්ඩේට් කරපු වෙලාව ටයිම් එක අප්ඩේට් වෙන්න මෙතන දාලා තියෙන මේක ඊට පස්සේ active account type ID එක account type එකේ තියෙනවා ID int name වාචා 60 ඊට පස්සේ මේ user has account type කියන එක user account type එක මේක mini to mini table එකක් user has account type කියන එක mini to mini table එකක් ඊට පස්සේ මෙතනදී user account type එක user ට one to many විදිහට කනෙක්ට් කරලා තියෙනවා මේක user has account type එක mini to mini ඒ විදිහට තමයි මගේ database ER diagram එක තියෙන්නේ හරි අපි ගිහිල්ලා බලමු database එකට database එකේ දත්ත කොයි වගේද save වෙන්නේ කියලා database එක ගත්තොත් මෙහෙම තමයි තියෙන්නේ Hades SQL වලින් open කරගත්තට පස්සේ skill shop db කියලා name එක තියෙනවා account type table එක තියෙනවා user type table එක තියෙනවා user has account type එක තියෙනවා user table එකේ ඔයාලට පේනවා ඇති ID එක මෙතනදී 3 ඇවිල්ලා තියෙන මම කලින් 1 2 හදලා ඒක rows දෙක delete කරා delete කරාට පස්සේ අතන check කරන්න මම ඒක බැලුවේ insert ID එක update වෙනවද කියලා එතකොට 1 2 නෙමෙයි පටන් ගත්තේ මම ආය ගහපු account එකෙන් පටන් ගත්තේ 3 4 5 6 7 මෙතන 3 ඉඳන් තියෙන්නේ මේ තියෙන්නේ log වෙච්ච users ලා 5 දෙනෙක්ගේ details F name එක තියෙනවා last name එක තියෙනවා මට ඔයාලට සම්පූර්ණ පෙන්වන්න බැරි වෙයි මේක ඔයාලට පේනවා ඇති F name එක last name එක email එක password hash එක අර password මම කිව්වා ඉස්සෙල්ලා password ඉලක්කම් දුන්නට මෙතනදී password hash එකේදී කිව්වොත් අකුරු ගණනාවක මිශ්‍ර පාස්වර්ඩ් එකක් තමයි ඩේටාබේස් එකේ පෙන්වන්නේ. ඒ කියන්නේ අරයා ගහපු පාස්වර්ඩ් එක ඩේටාබේස් එකේ පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ created at time එක කියන්නේ ක්‍රියේට් කරේ කීයටද ඊට පස්සේ අප්ඩේට් කරේ කීයටද ඊට පස්සේ ඒ ටික පෙන්වනවා. ඊට පස්සේ active account type එක සේල කෙනෙක්ද බය කෙනෙක්ද කියලා ID එකෙන් පෙන්වනවා. මම මේ කොටසත් පෙන්වන්නම්. account type එක මෙතන පළවෙනිටම ඉන්නේ බය දෙක සේල ඊට පස්සේ user has account type එක ඒ කියන්නේ user ID එක 3 5 4 6 7 මෙතන ගිහිලා තියෙන එකට දීලා තියෙන්නේ බයස්ලා හින්දා මෙතන 6 7 උඩට ඇවිල්ලා තියෙනවා 4 5 පල්ලෙහාට ගිහින් තිනවා දෙක ස්කිලා කෙනෙක් හින්දා ID එක මම ඔයාලට පෙන්නන්නම් account එකක් හදලාම පෙන්නන්නම් ඔයාලට අප්ඩේට් වෙන විදිහ මම පෙන්නන්නම් database එකේ paste කරගමු sign up page එකට යමු අපි ඒකේ තියෙනවා first name එක first name එක අපි දෙමු first name එක අපි දෙමු ලෝක
ලාස්ට් නේම් එක ධම්මික. ඊට පස්සේ ඊමේල් එකක් දෙමු. ඕක ධම්මික @gmail.com. ඊට පස්සේ අපි පාස්වර්ඩ් එක දෙමු 1 2 3 4 5 6 7. 2 3 4 5 6 7. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති password must be at last 8 characters. කියන්නේ characters අඩුම minimum 8 characters වත් තියෙන්න ඕන කියලා මෙතනදී කියන්නේ. හිතාගමු 6. ඊට පස්සේ password do not match. ඒ කියන්නේ password එකයි confirm password එකයි ගැලපෙන්නේ නැහැ කියලා මෙතනදී කියන්නේ. හරි ඒකත් අපි හදාගමු. හරි ඊට පස්සේ please select account type එක. ස්කිල් අයම් ස්කිල සේල ස්කිල් ඒ කියන්නේ සේල කෙනෙක්ද බය කෙනෙක්ද කියලා මෙතන සිලෙක්ට් කරන්න ඕන. මම සිලෙක්ට් කරන්නම් බය කියලා. ඊට පස්සේ you must agree to the terms and condition. agree වෙන්න කියනවා එකඟ වෙන්න කියනවා මේවට. එකඟ වුණා. ඊට පස්සේ අපි create account button එක ක්ලික් කරලා බලමු. ඔයාලට බලා ගන්න ඕන account created successful sign in කියලා තප්පර දෙකක් ඇතුළත sign up page එකට reload වුණා. දැන් අපි ගිහිල්ලා බලමු database එකේ. database එක refresh කරගමු. ඔයාලට පේනවා ඇති මේ තියෙනවා නිලූක ධම්මික@gmail.com. පාස්වර්ඩ් එක හැදිලා තියෙනවා පාස්වර්ඩ් හැෂ් වලින්. ඒ කියන්නේ මිශ්‍ර අපි කිව්වොත් ඉලක්කම් සිම්බල් අකුරු ඒ හැම එකකම මිශ්‍ර වීමකින් පාස්වර්ඩ් එක හැදිලා තියෙනවා. අප්ඩේට් වෙලා තියෙනවා 2026 2:15. මේ රෙකෝඩ් කරන ටයිම් එක 10:55ට 2026 2:15 10:56. account type එක බය 1 මම ඒකත් පෙන්නන්න 1 බය. ඊට පස්සේ user has account type එකේ අප්ඩේට් වෙලා ඇති. 8 වෙනියට හිටියේ user ගේ 8 වෙනියට 8 වෙනියේ 8 1 account type එක බය user id එක 8 අප්ඩේට් වෙලා තියෙනවා. එච්චරයි ඉතින් මගේ වීඩියෝ එකේ අදට කතා කරන්න තියෙන්නේ. ඊළඟ next වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.